බෞද්ධ පිළිවෙත් උගන්වන ඉරුදින දහම් පාසල කියන්නේ මුළු මහත් සමාජයම යහපත් කරන්න දායක වන මහ ජාතික මෙහෙවරක්. එසේනම් පිළිතුරු කතාව සඳහා යෝජක නායිකාවට නැවතත් අවසර. ප්‍රතියෝජකයින්ට යෝජක ප්‍රතියෝජක පැටලෙන්න තරම් නීතිය බය වෙලා. අපරාධ වැඩ පැවැත්වීමට ගත හැකි එකම පියවර දඩුවම් දීම කියලා බෞද්ධ ධර්ම විනය නීතියේ අනුව පිළිගන්න බෑ. ඒකට විසඳුම දඩුවම් දීම නෙවෙයි කියලායි මම මේ කියන්නේ. කායික දඩුවම් දීම බුදුදහම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. පුද්ගලයන් වැරදි කරන්න බාහිර අභ්‍යන්තර හේතු සාධක තියෙනවා. දුප්පත්කම නිසා විවිධ සමාජ ගැටලු ඇති වෙනවා. දුප්පත්කම නැති කරන්න සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල අනුගමනය කළ යුතු බව බුදුදහම නිර්දේශ කරනවා. කොවිතන සත්ත්ව පාලනය තුළින් පරිපාලන කටයුතු මනාව සිදු කර ගන්න පුළුවන්. ප්‍රජාව දුප්පත්කමින් මිදීම තුළින් වැරදි ක්‍රියාවන්ගෙන් ඈත් වෙනවා. ඒ බව කූටදණ්ඩ සූත්‍රයේ ඇතුළත් වෙනවා. දෙවෙනි සහෝදරයා කියපු විදිහට නීතියට අනුව මිනිසා වැරදි නොකරන්නේ දඩේකට හෝ දඩුවමකට වයිසා නේද? නමුත් ආගමට අනුව මිනිසා වැරදි නොකරන්නේ ඒ වැරදි කියලා ඌගේ හිතම කියන නිසා. බය නිසා සිදුවන මිනිසාගේ යහපත් පැවැත්ම කාලික වෙනවා. නමුත් සිත යහපත් නම් යහපත් පැවැත්ම සදාකාලිකයි. ආර්ථික දේශපාලන හේතු හැරුණු විට මානසික හේතු නිසාද මිනිසුන් වැරදි කරනවා. තණ්හාව නිසා මිනිසුන් නොයෙක් ක්‍රියාකාරකම් ඔස්සේ අපරාධ වලට යොමු වෙනවා. පාපී සිත් ක්‍රියාත්මක වීම තුළින් අපරාධ සිදු වෙනවා. කෙලෙස් යටපත් කරන්න නම් කුසල සිත් වඩන්න ඕනේ. උත්තරීතර චරිත පුද්ගලයන් තුළ ඇති කිරීමට බුදුදහම උගන්වනවා. ආගම සමාජ සදාචාරයකට ලබනවා. ආගම් සෑම විටම නිවැරදි සහ වගකීම් සහිත හැසිරීම උගන්වනවා. උදාහරණයක් විදිහට කියනවා නම් පංචශීලයේ දසශීලය අපි මීට පෙර පෙන්වා දුන්නා. මගේ සහෝදරයා කියපු විදිහට පාණාතිපාතා වේරාණී සික්ඛාපදං සමාදියාමි සතුන් නොමරමි. මෙයින් කියවෙනවා කිසිවෙක් නොමරන බව. ඉතින් මරණ දණ්ඩනයක් අවශ්‍යද? නෑ නේද? නීතිය කොහොමද තීරණය කරන්නේ කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්නද? බුදු සමයේ යම් දඩුවම් නිර්දේශ කරලා තියෙනවා. බෞද්ධ විනයෙහි දැක්වෙන පරිදි එම දඩුවම් ඉතා මානුෂිකයි. එම කිසිම දඩුවමක් ජීවිතාන්තය දක්වා බලපාන්නේ නෑ. සමාවර්ධ පිළිගෙන නැවත එම වරද නොකරන තැන දක්වා පමණයි බුදුදහමේ දඩුවම ක්‍රියාත්මක වෙන්නේ. නීතිය ක්‍රියා කරනවා අද ඉඳලා. කවුද එහෙම කිව්වේ? ප්‍රතියෝජකයේ තුන්වන සොයුරිය. එහෙනම් ඊට කලින් නීතිය ක්‍රියාත්මක වුණේ නැද්ද? ආගමික ස්ථානයකට ඇතුළු වෙනකොට ගතට වගේම සිතට දැනෙන සැනසීම කිසියකට සිරගෙදරකට ඇතුළු වෙනවා ජීවත් වෙනවා වගේ පටකැද මේකීමක් නෙවෙයි සහෝදරවරුනි. බෞද්ධ දඩුවමේ පදනම තමන්ට වරද අවබෝධ කරවා වරද කරුණු නිවැරදි කිරීමයි. බුදුදහම තුළ මරණීය දණ්ඩනය නැහැ. පල්ලි ගැනීම පහත් ක්‍රියාව බව බුදුදහම පෙන්වා දෙනවා. රටේ පාලකයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා ආගමනුකූල ප්‍රතිපත්ති අනුගමනය කරමින් තම ජීවිතය පවත්වාගෙන යන්නේ නම් මේ මුළු මහත් සමාජයම යහපත් වෙනවා. ලෝකයේ සෑම තැනකම නීතියක් නොතිබුණත් මිනිස් සිත තුළ ආගමක් තියෙනවා. ඔබ දන්නවද ශ්‍රී ලංකාව තුළ 70% වැඩි පිරිසක් බෞද්ධ ආගමිකයන් වෙනවා. ඉතින් මනස තමයි පුද්ගලයාට කියන්නේ මේක හොඳයි මේක වැරදි කියලා. ඒක තමයි සත්‍යපාලකයා. උදාහරණයක් දෙන්න සහෝදරවරුනි. කැමරා නැති පොලිසිය නැති තැනක කෙනෙකුට මුදල් සක්වසුම්බයක් හම්බුණා කියලා හිතන්න. ඒක අයිතිකරුවන්ට අනිවාර්යෙන් දිය යුතු බව නීතිය නැහැ. ඒ වෙලාවේදී ඒ මුදල් ආපසු දෙන්න හිතනවා නම් ඒක නීතිය නිසා නෙමෙයි. ඒ සදාචාරාත්මක දැහැමි සිතුවිල්ලක් නිසා. එනම් ආගම නිසා සහෝදරවරුනි. ආගම මගින් සදාචාරය ගරු කිරීම උගන්වනවා. ඔබ නීතියේ අවසාන දඩුවම මරණ දණ්ඩනයයි. නමුත් අද වන විට ලංකාව තුළ එය බලපවත්වන්නේ නැහැ. මොකද රාජනායකයා බෞද්ධයෙකු වන නිසා සහ ශ්‍රී ලංකාව බෞද්ධ ආගමික රටක් වන නිසා නීතිය පවා බෞද්ධ ආගමට ගරු කරනවා සහෝදරවරුනි. සමාජයේ සමානාත්මතාව උදෙසා ආගම උදව් කරනවා. නීතියේ කොතනද සමානාත්මතාව? නීතියට පුළුවන් මිනිසාගේ අත පාලනය කරන්න. නමුත් ආගමට පුළුවන් මිනිසාගේ හදවත